Part 4. Right, now let's talk about reading component. This is really important. I am making important kya IELTS examination එක reading component එක ළමයි ඒක academic version and general version කියලා දෙකක් තියෙනවා. එතකොට academic කරන ළමයට තමයි මම මේ focus කරලා මේක කරන්නේ, right? academic එකේදී ඔයාලට එනවා long passages read කරන්න. ඒ කියන්නේ ඔයගේ section 3ක් යනවා. ඒවා passages ටික දිගයි. දිගයි. මම දාන්න පොඩ්ඩක් නිකන් කොච්චර දිගද කියලා. හරි. ටිකක් දිගයි. එතකොට ඒවා කියවලා ඔයාලට අහලා තියෙන questions වලට උත්තර දෙන්න තියෙන්නේ. IELTS එකේ එහෙම තියෙනකොට PTE examination එකේ ඔයාලට long passages නම් හොයන්න නැහැ. හරි. මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඔයාලට fill in the blanks question types දෙකක් තියෙනවා, drag and drop and drop down question types කියලා. මෙන්න මෙතනදී ඔයා පොඩ්ඩක් grammar part එක දැනගෙන ඉන්න ඕන. චුට්ටක්. හරිද? හැබැයි මේක අපිට ඒ grammar ටික ඉගෙන ගත්තොත් reading එක ගොඩ දාගන්න පුළුවන්. දැන් passage එකක් කියවලා ඔයාට ඒ passage එක ඇතුලේ තියෙන fill in the blanks කරන්න, true the false not given ද කියන්න, information ටික හොයන්න නම් ඔයා ගොඩක් ඒකට දරුණු ලෙස මේ කියවන්න එපා ළමයි. ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපිට scanning skimming තියෙනවා, but still I believe some students, like 95% of students are struggling with it. හරිද? හැබැයි මේකෙදි passage එක පොඩි or fill in the blanks you know or options ටිකක් දීලා තියෙනවා යටින් මේකෙන් හරිම උත්තරේ ගන්න කියලා. එතකොට පොඩ්ඩක් I feel comparing this is easy. හරි. එතකොට ඔයාගේ reading component එකටත් වෙන PTE වලදී summarize written test එක essay එකේදී writing එකේදී ඒකෙන් ලකුණු වෙනවා. ඉතින් ඒ විදිහට ඔයා හොඳ question type එකක් හොඳට කරොත් එහෙම ඒක තව එකකට ඔයාට link වෙනවා. link grading system එකක් තියෙනවා. හරි. PTE examination එකේ. දැන් මම class කරනකොට ගොඩක් වෙලාවට මගේ reading component එකේදී අපි grammar part එකක් උගන්වනවාම තමයි. මොකද ඒක අනිවාර්යයි. ඒක අපි ඒ කොහොමද positive ද negative ද මේ sentence එකේදී මට හොයන්න තියෙන වචනේ කොයි වගේද, මට දීලා තියෙන වචන වල meaning මම දන්නේ නැත්නම් මොකද මම කරන්නේ. අන්න ওই විදිහේ දේවල් අපි පොඩ්ඩක් reading එකේදී බලනවා. මේක කරනකොට මේ IELTS reading එක කරනකොට ඉතින් ඔයා අර passages read කර තුන්වෙනි එකට එනකොට passage එක ටිකක් වචන vocab එක upgrade version එකක් තියෙන්නේ. හරි. එතකොට පොඩ්ඩක් ඔයා ඒක හුඟක් අය struggle කරනවා IELTS reading component එක. එතකොට මගෙන් කවුරු හරි ඇහුවොත් PTE වල තියෙන අමාරුම component එක මොකද්ද කියලා මම කියන්නේ PTE වල තියෙන අමාරුම component එක reading. හරිද? reading. However, when you compare it with IELTS, I would say definitely PTE is easier. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. හරි. මම ඊළඟට කරන්නම් listening component එක ගැන. එතකොට ඔයාට මගේ මේ වීඩියෝ එක බලන්න ඉවර වෙනකම් බලවන ඔයා ගිහලා බලන්න මගේ ඉතුරු වීඩියෝස් කීපය මේකේ part 4 එක නෙමෙයි 1 2 3 එක කරා. මොකද හේතුව ඔයාට එතකොට මේ examinations දෙක ගැන මාර clear idea එකක් එනවා.